සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. අද මම ප්‍රීසෙට් එකේ අලුත්ම මේ අප්ඩේට් එක අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට මේකේ පොඩි වෙනස්කම් කිහිපයක් කරන්න තියෙනවා. ඉතින් ඒක ඔයාලට තනියම ගෙදර ඉඳලා කරගන්න පුළුවන් ටෙක්නීෂියන් කෙනෙක් නැතුව. ඉතින් මේක ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන් විදිහට මම වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. ඉතින් ඔයාලට මේක මේ ටෙක්නීෂියන් කෙනෙක් හරහා කරගන්නවා නම් ලොකු වියදමක් යනවා. ඉතින් මේක ඔයාලට තනියම මේ කරගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලට තියෙන්නේ මේකේ මම කියලා දෙන විදිහට මෙන්න මේ වෙනස්කම් ටික කරන්න. කරලි ඉවරලා මේ හරි ගියේ නැත්තම් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට ඔයාලට රිප්ලයි කරන්නම්. ඔයාලට මේක මුලින්ම කරන්න තියෙන්නේ මේකේ තියෙන පොඩි මාක් එකක්. මෙන්න මේ මාක් එකේ නැත්තම් මේ ඇනේ අපි තද කරන ඇනේ තියෙනවනේ. ඇනේ ගායෙන් පොඩි මාක් එකක් දාගන්න මෙහෙම. මේ දැන් තියෙන්නේ ප්‍රීසෙට් එකට. මේ ප්‍රීසෙට් එකට මේ රේම් 7 කියන චන්ද්‍රිකාවට තමයි දැන් මේ තියෙන්නේ මේක. මෙතනින් පොඩි මාක් එකක් දාලා ඔය මාක් එක ගාවෙන් චූට්ටක් උඩට උස්සන්න. දැන් අපිට ඕනේ 40 ඉඳලා 41යි 42යි. දැනට අපි පාවිච්චි කරන චන්ද්‍රිකාව තියෙන්නේ 40. දැන් අපිට ඕනේ 42ටනේ. මෙන්න මෙතන චූට්ටක් උඩට ඉස්සෙන්න. අන්න ඔච්චර. පේනවනේ මම මාක් එක දාලා තිනවා. මාක් එකට වඩා චුට්ටක්. මම උස්සලා එන දෙක තද කරගන්න. එන දෙක හොඳට තද කරගන්න. ඊට පස්සේ අපි බලමු ගිහිල්ලා කොහොමද කියලා. මේ තියෙන්නේ කලින් තිබිච්ච එක. මේකට දැන් no signal කියලා ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් මෙනු එකට ගිහිල්ලා ඉන්ස්ටලේෂන් ගිහිල්ලා ඊට පස්සේ මේ මැනුවල් එකට ගිහිල්ලා මේ ප්‍රීසෙට් කියලා තියෙන පල්ලෙහාට අරගෙන පැත්තකට ගන්න සයිඩ් එකට. දැන් ඒකට ඇවිල්ලා තියෙනවා සිග්නල්. ඔහොම තියලා ස්ටාර්ට් සේජ් දෙන්න. ඊට පස්සේ මේක channel ටික වැඩ මේ තියෙන 101 ඉඳලා මේක channel list එක වෙනස් වෙලා තියෙන්නේ 100 මේ එකේ ඉඳලා තමයි channel ටික වැඩ කරන්නේ. ඔන්න යාළුවනේ ඔයාලටත් මේ විදිහට ලේසියෙන්ම ගෙදර ඉඳලා මේක කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න.